අයිබෝවන් ක්‍රිකට් නම් ක්‍රිකට් LPL තරගාවලිය ආසන්නයටම අපි ඇවිල්ලා ඉන්නේ. ඉතින් LPL තරගාවලිය ගැන ටිකක් දීර්ඝව කතා කරන්න අපිට වෙලාව තියෙයි කියලා මම හිතනවා අද දවසේ. ඒ වගේම අපිට කතා කරන්න තව ගොඩක් දේවල් තියෙනවා. ICC සමුළුව සිද්ධ වුණා මීටින් එක ඇනුවල් ජනරල් මීටින් එක සිද්ධ වුණා. ඉතින් ඒකෙදී ලොකු යෝජනා කිහිපයක් ඇවිල්ලා තියෙනවා ක්‍රිකට් ක්‍රීඩාවේ අලුත් වෙනස්කම් හැටියට. ඉතින් ওই දෙක ගැන අපි ඉක්මනට කතා කරගෙන යමු අද වැඩසටහනින්. ගායන් ඉන්නවා මාත් එක්ක. ගායන් අයිබෝන් LPL තරගාවලිය ගැන මුලින් කතා කරමුනේ. මම හිතන්නේ සිකුරාදා තමයි පටන් ගන්න තියෙන්නේ. SSC එකේදී පටන් ගන්න. මම හිතන්නේ ලොකු ඕපනින් සෙරමනි එකක් තියෙනවා. ගිය වසරේදී LPL තරගාවලිය ක්‍රීඩා කරේ නැහැ. ලෝක කුසලානියත් එක්ක මේ ඇතිවෙච්ච ක්ලෑෂස් ඔක්කොමත් එක්ක කොහොම හරි මේ වසරේදී LPL තරගාවලිය ක්‍රීඩා කරනවා. අලුත් කණ්ඩායම් නම් මෙහෙම අලුත් වෙලා තියෙනවා. මම හිතන්නේ දඹුල්ල සික්සර්ස් විතරයි එකම කණ්ඩායම ඕනර්ෂිප් එක මාරු වෙච්ච නැත්නම් අනිත් ඒ වගේ මේ වෙච්ච ෆික්සිං ඇලිගේෂන් අරව මේවා නිසා සෑහෙන මාරු වෙනස්කම් ටිකක් වෙලා තියෙනවා. මොකද හිතන්නේ මේ පාර LPL එක මොනවද වඩ තියෙන බලාපොරොත්තු? ඔව් සාමාන්‍යයෙන් ඔකට කියන්නේ මේ ලංකා පෝස්ට්පෝන් ලීග් කියලානේ අපේ අර සමහර ප්‍රේක්ෂකයෝ ටිකක් හිතුවා ඔක හැමදාම විහිළුවට ලක් කරනවා. මොකද මේ හැමදාම ගහන්න පටන් ගන්නවා ගහන්න වෙන්නේ නැහැ. ඒ අදාළ කැලෙන්ඩරේ දවස් තියෙන්නේ නැහැ. ඊට පස්සේ තමයි දවස් ටිකක් හොයාගන්නේ. දැන් මේ සැරේ පොඩ්ඩක් එහෙම නැහැ නේද? ජූලි මාසයේ ගහනවා කියපු දවස්වලම ගහන්න තීරණය කරා වගේම ගහන්නත් පුළුවන් වෙලා තියෙනවා. දැන් 17 වෙනිදා ආරම්භ වෙනවා තරගාවලිය. මට හිතෙනවා මේ පාර කණ්ඩායම් ටිකක් අඩුයි. කණ්ඩායම් 5යි තියෙන්නේ. හැබැයි හොඳ තැනකට යන්න පුළුවන් වෙයි. මොකද අවශ්‍යයිනේ මේ වගේ ටූර්නමන්ට් එකක් නේ. ඒකේ අවශ්‍යතාවය ගැන ගොඩක් දෙනා කතා කරනවා. කණ්ඩායම් 5ම තමයි තිබුණේ. ගොඩක් අය ඉල්ලුවා මේ කණ්ඩායම් 7කට වගේ ගේන්න කියලා. නමුත් තාමත් මේ තියෙන ෆයිනෑන්ෂියල් ප්‍රශ්න ටිකත් එක්ක මම හිතන්නේ කණ්ඩායම් 5කින් තමයි අපිට යන්න පුළුවන් වෙලා තියෙන්නේ. මොනවද මගේ ප්‍රශ්නේ මේක. ඔයාට තියෙන බලාපොරොත්තු මොනවද මේ LPL එකෙන් ඔයා ලංකාවේ ක්‍රිකට් වලට වෙයි කියලා බලාපොරොත්තු වෙන දේවල් මොනවද? ඔව් දැන් අපි හොයාගෙන තියෙන ක්‍රීඩකයෝ ගැන අයත් හොයන්න දෙයක් නැහැ. මට දැන් තේරෙන විදියට අපිට අලුතෙන් ක්‍රීඩකයෝ ටිකක් අවශ්‍යයි. දැන් ගොඩක් දෙනා දැකලා තිබුණානේ මේ පහුගිය කාලේ විශේෂයෙන් හැලඹගේ ඇයි මෙයාව ටීම් එකට දාන්න නැත්තේ වගේ කතා අපිට ඇහුණා. ඒතකොට තවත් ගොඩාක් ක්‍රීඩකයෝ ඉන්නවා මෙතෙන් එන්න පුළුවන් කට්ටිය. දැන් 19න් 15 මට්ටමින් ක්‍රීඩකයෝ කිහිප දෙනෙක් අපි දැක්කා. දිමන්ත මහවිතාන වගේ ක්‍රීඩකයෝ. ඒනවනේ දිමන්තලාට ගහන්න බෑ. එතකොට ඒගොල්ලන්ව ඉස්සරහට එයි කියලා බලාපොරොත්තුවක් තියෙනවනේ. ඉතින් මගේ බලාපොරොත්තුව LPL එක ඉවර වෙද්දී අපිට දේශීය මට්ටමින් කවුරු හරි ක්‍රීඩකයෝ එක්කෙනෙක් දෙන්නෙක් මේ ඉන්ටර්නැෂනල් ලෙවල් එකේ ප්ලේයර්ස්ලාත් එක්ක සෙල්ලම් කරන්න පුළුවන් මට්ටමේ ක්‍රීඩකයෝ කීප දෙනෙක් හොයාගන්න පුළුවන් වේද කියන එක. හරි. දැන් මගේ බලාපොරොත්තු කියන්න. මට තියෙන පළවෙනි බලාපොරොත්තුව තමයි දැන් මේ වගේ ටූර්නමන්ට් එකක තියෙන මම හිතන්නේ මේ අපි ඩිල්ෂාන් මොනවීර එක්ක කරපු ඉන්ටර්වියු එකේ ඩිල්ෂාන් මොනවීර කිව්වා කොච්චර වැදගත්ද මේ වගේ ටූර්නමන්ට් එකක් තියෙන කියලා. බැලුවේ නැති කෙනෙක් ඉන්නවා නම් ලින්ක් එක ඇති බලන්න. වැදගත්ම දේ තමයි මේ ටූර්නමන්ට් එකෙන් මම බලාපොරොත්තු වෙන දේ තමයි එකක් මේ ටූර්නමන්ට් එක සස්ටේනබල් වෙන්නත් බෑ. මේ ටූර්නමන්ට් එක ඉස්සරහට යන්න ඕනේ. එතකොට කුඹුරු වල ගහන්න නැතුව හොඳ ෆ්ලැට් ට්‍රැක්ස් ටිකක අපි මැචස් ටිකක් ගහනවා නම් හොඳයි. මොකද අපි නිතරම මූණ දෙන ප්‍රශ්නයක් තමයි කුඹුරු වල ගහලා හොඳ විකට් එකකට ගියාම අපිට රන්ස් ගහන්න බෑ. අපි දන්නේ නැහැ කොහොමද මේ ගේම් එකට ඇඩ්ජස්ට් වෙන්නේ කියන එක. ඉතින් මම බලාපොරොත්තු වෙන පළවෙනි දේ තමයි මම ප්‍රාර්ථනා කරන එකම දේ තමයි LPL කමිටියෙන් ඉල්ලන දේ තමයි හොඳ විකට්ස් වල මේ ටූර්නමන්ට් එක ගහන්න කියන එක. මොකදයි අපි හොඳ විකට්ස් වල ගැහුවේ නැත්නම් අපේ ප්ලේයර්ස්ලා හැදෙන්නේ නැහැ. අපිට බලන්න බෑ. මොකද ඒතකොට තමයි අපිට ඇත්තටම බලන්න පුළුවන් හොඳ බැට්ස්මන්ලා අපිට කවුද ඉන්නේ, පවර් හිටර්ස්ලා කවුද ඉන්නේ, ඒ වගේම බෝලර්ස්ලා. මොකද ප්‍රෙෂර් එකක් 200ක් 240ක් වදින විකට් එකක් කියන්නේ ප්‍රෙෂර් එකක්. ඒ ප්‍රෙෂර් එක හැන්ඩල් කරන්න පුළුවන් බෝලර්ස්ලා හොඳ අය කවුද කියලා අපිට බලා ගන්න පුළුවන් ඉන්නේ. ඒ වගේ ටූර්නමන්ට් එකක් ගැහුවොත්. ඒ නිසා මගේ එකම බලාපොරොත්තුව තමයි මොකද මේකට කියන තවත් නමක් තමයි ඔයගොල්ලෝගේ ලංකා පෝස්ට්පෝන් ලීග් වගේ තව කියන නමක් තමයි කුඹුරු ප්‍රීමියර් ලීග් කියන එක. මොකද ඒකත් මම නිතරම දැකලා තියෙන එකක්. මේ පාර එක කුඹුරු ප්‍රීමියර් ලීග් එකක් නොවේවා කියන එක තමයි මගේ පළවෙනි ප්‍රාර්ථනාව තියෙන්නේ. කොහොම හරි පළවෙනි මැච් එක ජැෆ්නා කිංස් ගෝල් ටයිටන්ස් ක්‍රීඩා කරන්නේ. කණ්ඩායම් පහ ගියොත් ජැෆ්නා කිංස්, ගෝල් ටයිටන්ස්, කැන්ඩි රොයල්ස්, දඹුල්ල සික්සර්ස් සහ කොළඹ කැප්ස්. ඔය ටික තමයි ගෝල් ගැලන්ස්, ගෝල් ටයිටන්ස් නේ ගෝල් ගැලන්ස්. ඔය ටික තමයි ටීම්ස් ටික. නම් වෙනස් වෙලා තියෙනවා. ඕනර්ෂිප් වෙනස් වෙලා තියෙනවා. ප්‍රශ්න ගොඩක් වුණා. අපි දන්නවා ෆික්සින් වුණා. මේ පාරේ ඒවා නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සහ මම බලාපොරොත්තු වෙනවා ලබන වසරේ මේක මගේ ඇත්තම අවංක බලාපොරොත්තුවක්. ලබන වසරේදී ඉන්ඩියන් ෆ්‍රැන්චයිසස් මේ ලීග් එකට ඇවිල්ලා මේ ලීග් එක තව ටිකක් කමර්ෂියලයිස් වෙන්න. මොකද දැන් අපි දන්නවා BBL එකත් ඉන්දියන් ෆ්‍රැන්චයිසස් වලට යන්න මාරම ළඟයි කියන එක. මොකද මේ විදිහේ ප්‍රයිවටයිසේෂන් එක ගැන කතාවක් යන නිසා. මොකද ඒක නැතුව මේක සස්ටේනබල් කරන්න බෑ. මොකද ලෝකේ ලංකාවේ කියන්නේ ලෝකේ ක්‍රිකට් වල ලොකුම ක්‍රවුඩ් එකක් ඉන්නේ එතන. ඉතින් එතෙන්ට මේක ගෙනියන්න ඕනේ. මේ පාර පොඩ්ඩක් ඇට්‍රැක්ෂන් නැති. මොකද විජේ ශංකර් එහෙම ඇවිල්ලා ඉන්නවා ලංකාවේ ක්‍රීඩා කරන්න. එයා නිසා IPL එකෙත් මේ වෙනස්කම් ටිකක් වුණා. ඔය මේ LPL එකට ආපු එකේ. ඉතින් ඒක තියෙනවා. සහ මේ මම හිතන්නේ ෂයින් ෂාෆ්රිඩි එයාට මේ පළවෙනි වතාවට මම හිතන්නේ NOC එකක් හම්බෙන්නේ ගොඩ කාලෙකින් මේ
ෆොරින් ලීග් එකක් ක්‍රීඩා කරන්න. ඉතින් හොඳ ප්‍රොස්පෙක්ට් එකක් ඉන්නවා. නමුත් තාමත් ඉතින් ක්වොලිටිම ෆොරින් ප්ලේයර්ස්ලා එනවාද කියන එක පොඩි ගැටලුවක්. එන්න හිටපු අයවත් එන්නේ නැති තත්ත්වයක් තිබුණානේ. සමහර ක්‍රීඩකයෝ එන්නේ නැති බව ප්‍රකාශ කරලා තිබ්බා. එතකොට ඒවට රිප්ලේස්මන්ට්ස් ඇවිල්ලා තිබ්බා. ඒ වගේම මම ලස්සන ෆොටෝ එකක් දැක්කවා මේ ෂහින් ෂාෆ්රිඩි ගැන කිව්වහම. මම දැක්ක ධම්මික ප්‍රසාද් එක්ක පුහුණු සැසියක ඉන්නවා ෂහින් ෂාෆ්රිඩි. ඕකේ තිබ්බ ලස්සන කමෙන්ට්ස් වගේ. මේ දැන් ටිකක් දියුණුවේ නේද ෂහින් ෂාෆ්රිඩි කියලා. ඇයි මම දැන් කෝචින් ඉඳ වෙන්න තියෙනවා. මට තාම තේරුන්නේ නැහැ කියලා. කෝචින් ඉඳ වෙන්න ඇති. ඒ කියන්නේ කෝචින් නිසා ෂහින් ෂාෆ්රිඩිගේ ස්කිල් එක ඩෙවලොප් වෙලා කියලා කට්ටිය කතා ටික මම දැක්ක මේ ප්‍රේක්ෂකයෝ දාලා තියෙනවා. ඉතින් ඒ වගේම මේ අර මුදල් පැත්තෙනුත් ඔයා කිව්වනේ දැන් මේ අපි දෙන්නම කතා වුණානේ මේ ටීම්ස් වල නම් වෙනස් වෙන එක. ඉතින් අවුරුද්දෙන් අවුරුද්ද මේ නම් වෙනස් වෙන්න හේතු වෙන එක දෙයක් තමයි ගයන් මේ ස්පොන්සර්ස්ලව තියාගන්න බැරි කම. මොකද මේ ටෝර්නමන්ට් එක සල්ලි උතුරන ටෝර්නමන්ට් එකක් නෙමෙයි. සාමාන්‍යයෙන් අනිත් ලීග්ස් වලට සාපේක්ෂව. එතකොට ගොඩක් හම්බ කරන්න බැරි වුණාම ස්පොන්සර්ස්ලා එතනට රැඳෙන්නේ නැහැ. ඉතින් සල්ලි හොයන්න පුළුවන් තරඟාවලියක් වෙන්න ඕනේ. ෆික්සින් නැතුව මැචස් වලින් සල්ලි හොයන්න පුළුවන් ටෝර්නමන්ට් එකක් බවට මේක පත් වෙන්නත් ඕනේ. ඉතින් මං හිතනවා මෙතනින් දඹුල්ල විතරයි ඔයා කිව්වා වගේ රිටේන් කරන් තියෙන තමන්ගේ ක්ලබ් එක දිගටම කරගෙන යන්නේ නොනවත්වා. ඒ වගේම ජැෆ්නා කිංස්ුත් ඉන්නවා දිගටම. හැබැයි මේ ස්පොන්සර්ස්ලා සහ මේ අයිතිකාරයෝ හැමපාරම වෙනස් වෙන එක ක්‍රීඩකයන්ටත් හොඳ නැහැ, තරඟාවලියටත් හොඳ නැහැ. ඉතින් අපි බලාපොරොත්තු වෙන එක දෙයක් තමයි ඔයා කිව්වා වගේ අර ඉන්දියන් ෆ්‍රැන්චයිසස් එන එකට පැති දෙකකින් දෙවිදිහකට කතා වෙනවනේ ගොඩක් දෙනා. හැබැයි අපි කැමති ඉන්දියන් ෆ්‍රැන්චයිසස් එනවා නම් මොකද ඒගොල්ලෝ දන්නවා මේ වගේ ටෝර්නමන්ට් එකක් ඉන්ටර්නැෂනලි ඉස්සරහට අරගෙන යන්න. ඉතින් ඒක පොඩි වාසියක් අපේ ක්‍රීඩකයන්ටත් හොඳයි. ඒකට එන්නත් අර සල්ලි කතන්දරේ පොඩ්ඩක් බලපාන්න පුළුවන්. පොඩ්ඩක් මූල්‍යමය වශයෙන් ඒ තැනට මේක එස්සුනොත් මම හිතන්නේ තව ටිකක් හොඳයි නේ. ඔව් ඒකයි අපි ප්‍රේක්ෂකයන්ට කියන්න තියෙන්නේ මේකට තියෙන ඉන්ට්‍රස්ට් එක පොඩ්ඩක් වැඩි කරන්න. එහෙම වුණොත් තමයි අපිට මේක එළියට මාකට් කරගන්න පුළුවන් ඉන්නේ. මම දන්නවා තියෙන ප්‍රශ්න ගොඩක් තිබුණා කියලා. මම හිතනවා මේ පාර ටිකක් සුබවාදීව බලන්න පුළුවන් වෙයි කියලා මේ තරගාවලිය ගැන. කාට සපෝට් කරන්න? සපෝට් කරන ටීම් එකක් ඇත්තටම මේ නෑ මට. හැබැයි මේ සහය දෙන ටීම්ස් ඉන්නවා. සහය කියන්නේ මචං මේ ප්‍රේක්ෂකෙක් හැටියට නෙවෙයි. වෙන වෙන විවිධ සහය තියෙනවා. දැන් නාට්‍ය වල එහෙමත් තියෙනවා විවිධ සහය කියලා බඩු උස්සන් යන්න, පුටු තියන්න, බැනර් අඳින්න ඒ වගේ ඒවා. ඒ වගේ වැඩ නම් කරනවා. ඒතකොට ටීම් එකක් නෑ මේ පාර සපෝට් කරන්න. ඔව් ටීම් එකක් නෑ ඇත්තටම. හොඳයි. අපිට එහෙම බෑ නේද? මොකද දන්නවද මේ දැන් මේ ආද්‍ය වැඩේ ඉන්න කට්ටිය හැටියට මං හිතන්නේ අපිට එක ටීම් එකක් අල්ලන් ඉන්න පුළුවන් කියලා. මොකද මේ ඉන්න ඔක්කොම ක්‍රීඩකයෝ අපේ ක්‍රීඩකයෝ. ඉතින් මේගොල්ලෝ ඉස්සරහට එන එකනේ අපිට හොඳ රටක් හැටියට. ඉතින් හැමෝම අපේ ක්‍රීඩකයෝ කියලා හිතාගෙන තමයි මම මේක බලන්නේ. හොඳයි. හොඳ උත්තරයක් නේද? පන්සල් හොඳ උත්තරයක් දෙන්නේ. හොඳ උත්තරයක්. කියන්නකෝ ඊළඟ කාරණා. ඊළඟට මේ මම දැන් LPL එක ගැන අපි මීට වැඩි ඉස්සරහට කතා කරමු. ඉතින් මේ තාම පටන් අරන් නැහැ. පොඩි හොඳ දේවල් ටිකක් තිබුණා. ඒ ටික පොඩ්ඩක් මුලින් කියලා ඉන්න. එකක් තමයි මේ LPL එකට එනවා මේ පාර අර IPL එකේ තිබිච්ච ඉම්පැක්ට් සබ් එක. එතකොට ඒකේ වෙන්නේ දෙයක් තමයි බැට් කරනකොට දැන් අපි හිතමු ෆස්ට් බැට් කරන ටීම් එකට බෝල් කරනකොට වෙන කෙනෙක්ව සබ් එකක් විදිහට ගේන්න පුළුවන්. ඉතින් මේකෙන් වෙන්නේ ගේම් එක ටිකක් කියන්නේ හොඳට ගහන්න පුළුවන් සහ හොඳට කියන්නේ බෝල් කරනකොට බොහොම බෝල කෙනෙක් තව ඇඩිෂනල් බෝල කෙනෙක් ගේන්න පුළුවන් කියන එක තමයි ගොඩක් කෙනෙක් අපි IPL එකේ දැකලා තියෙනවා නෝක වෙන වැඩි. ඉතින් මම හිතනවා ඒක හොඳ දෙයක් සහ අනිත් වැදගත්ම කාරණාව තමයි මේ අවුරුදු 23න් පහළ ක්‍රීඩකයෙක් හැම වෙලාවෙම 11 දෙනා අතරේ සිටිය යුතුමයි. මම හිතන්නේ ඒක හොඳ නීතියක්. මොකද ටැලන්ට් එක ග්‍රෝ කරන්න නම් අනිවාර්යයෙන්ම මේ වගේ නීති ගේන්න නම් මොකද නැත්තම් අපේ සීනියර් ප්ලේයර්ස්ලාගෙන් විතරක් ටූර්නමන්ට් එකේ 11 හදලා ඉවරලා මැච් ගහන්න පුළුවන් ඉඩකඩ තියෙන එක වැඩි නිසා මම හිතනවා මේක හොඳ නීතියක්. ඉතින් අපිට දකින්න පුළුවන් මේ අවුරුදු 23න් පහළ ටැලන්ට් වල කොහොමද දක්ෂතාවය කියන එක. ඒ වගේම මේ අර මං කිව්වා වගේ දැන් අදිබන්ත මහවිතාන ගැන මම මෙන්ෂන් කරා. මම හිතන්නේ ඒගොල්ලෝ මේ ටූර්නමන්ට් එක ක්‍රීඩා කරන්න ඕන කියන දන මම ඉන්නවා. නමුත් ඒ ක්‍රීඩකයන් මොකද ඔවුන් අවුරුදු 19න් පහළ ලෝක කුසලානේ ක්‍රීඩා කරලා ඉවරයි. ලබන වසරේ තියෙන කිසිම අවුරුදු 19න් පහළ තරගයකට ඒගොල්ලන්ට සහභාගී වෙන්න බෑ. නමුත් ඉන්දියාව අවුරුදු 19න් පහළ කණ්ඩායම සමග තියෙන තරගාවලියට මේ ක්‍රීඩකයෝ සියලු දෙනාම දාලා තිබිච්ච නිසා තමයි LPL එකට මේ ක්‍රීඩකයන් එන්න බැරුනේ. මං හිතනවා එතනදී අපි ගත්ත තීරණය පොඩ්ඩක් හිතන්න ඕනේ. මොකද කවිජ ගමගේ දිමන්ත මහවෙන මේ 233ක් ගැහුවා සෙනුජ වකුණගොඩ. මම හිතන්නේ මේ ක්‍රීඩකයන්ට ඇත්තටම අවස්ථාවක් හම්බෙන්න ඕනේ මේ තරගාවලිය තුල. දැන් තමයි හම්බෙන්නේ. මොකද අර 19න් පස්සේ ඔයා කිව්වත් වගේ 19 ඉඳන් 20 වෙනකන් තරගාවලි නැහැ නේ ඒගොල්ලන්ට. ඉතින් ගොඩක් අය තමගේ ක්‍රිකට් එක අතාරිනවානේ. අධ්‍යාපනය නිසා වෙන්න පුළුවන්, වෙන වෙන හේතු නිසා රැකියාව වලට අතාරිනවා. ඉතින් ඒගොල්ලන්ව ක්‍රිකට් වල පවත්වාගෙන යන්න නම් ඒගොල්ලන්ට සෙල්ලම් කරන්න දෙන්න ඕනේ වැඩි වශයෙන්. නෑ අනිත් මං අහන පළවෙනි ප්‍රශ්නේ තමයි අවුරුදු 19න් පහළ ගහපු අවුරුදු 14යිනේ 14
වයිබව් සූර්යවංශි ගිහිල්ලා ශ්‍රී ලංකා ඉන්දියා නැෂනල් ටීම් එකට ගහනවා අවුරුදු 19 15 ගහලිවල අපේ 19 15 ක්‍රීඩක ලෝක කුසලානේ ශ්‍රී ලංකාවේ අවසන් ඒගොල්ලන්ට ආයේ ලෝක කුසලානයක් ගහන්න බෑ සාමාන්‍යයෙන් අපි කලින් දැකලා තිබිච්ච දේ තමයි ඒ ලෝක කුසලානේ ගහලා ඊළඟ ලෝක කුසලානේ ගහන්න බැරි කිසිම ක්‍රීඩකයෙක් අවුරුදු 19 15 කණ්ඩායම් වල තියාගන්නේ නැහැ නමුත් මේ වසරේදී එහෙම තීරණයක් ගත්තයි කියලා මට තාම හිතා ගන්න බෑ කොහොම හරි අර වයිබව් යනවා ඉන්දියා නැෂනල් ටීම් එකට ගහන්න අපේ ප්ලේයර්ස්ලා ශ්‍රී ලංකා under 19 එකේම ගහගෙන ඉන්නවා ඉතින් අපි බලාපොරොත්තු වෙමුනේ ඉක්මනට ඔක වෙනස් වෙයි කියලා. මම හිතන්නේ අපිට යන්න පුළුවන් ඊළඟ නිවුස් එකට. ඔව් ඊළඟට මේ මම හිතන්නේ ලොකු වෙනස්කම් ගොඩක් වුණා ක්‍රිකට් වල. ඒකේ පළවෙනි එක තමයි ICC බෝඩ් මීටින් එක තිබුණා එඩින්බරෝ වලදී. මේකෙදි වැදගත්ම කාරණයක් තිබුණා. ඒ තමයි දැන් ඔයා දන්නවද අපිට මේ ICC ක්‍රිකට් ගහන නේෂන්ස් කීයක් ඉන්නවද කියලා? ගොඩක් ඉන්නවානේ. ඇසෝසියේටඩ් කට්ටියත් එක්ක. හැබැයි ටෙස්ට් නේෂන්ස් වලට අමතරව මං හිතන්නේ හරියටම ගාන දන්නේ නැහැ අතරම. ඔව් 110ක් හිටියේ 111 වෙනි සමාජිකයෝ විදිහට මොරිෂියස් රාජ්‍ය පිළිගත්තා. ඒකත් එක්ක මේකේ අපිට ලංකාවේ පැත්තේ තියෙන වැදගත්ම කාරණය තමයි ලෝක ක්‍රිකට් වල ලොකු බලපෑම් වුණා. නමුත් ලංකාවේ පැත්තේ තියෙන වැදගත්ම කාරණය තමයි ICC එක ප්‍රධාන වශයෙන් කියලා තියෙනවා ලංකාවට ඉතාමත් ඉක්මනින් මේ අර රිෆෝම් එක කරනවා ගුවා. ඇත්තටම රිෆෝම් එක ජුලයි මාසෙදී මේ පාර්ලිමේන්තු එකට එන්න දිවිච්චා මට මතක විදියට මොකද ඒගොල්ලෝ දුන්න ටයිම් ලයින් එකේ තිබුණේ එහෙම එකක්. නමුත් තාම ඒක ඇවිල්ලා නැහැ. ඒ රිෆෝම් එක ඉක්මනින් කළා ඡන්දේ තියලා ප්‍රෙසිඩන්ට් කෙනෙක් පත් කරනකම් අපිට කිසිම ICC බෝඩ් මීටින් එකකට සහභාගී වෙන්න බෑ. ඒක තහනම් කරලා තියෙන. ඒක සාමාන්‍ය දෙයක්. මේක ලංකාවට විතරක් වෙන දෙයක් නෙමෙයි. දැන් අපේ ප්‍රේක්ෂකයෝ ඕකෙන් හදාගන්න ආශාම්මි සිල්ලා ගිහලා මෙහෙම කරා අරකයි දන්නවනේ. නමුත් මේක ඇත්ත කතාව කියන්න ඕනේ. මේක බංග්ලාදේශටත් මේ විදිහටම වුණා. තමිම් ඉක්බාල් වෝට් එක දීලා දින්නකම් බංග්ලාදේශටත් රිප්‍රසන්ටේෂන් එක හම්බුන්නේ නැහැ. මේක මේ කාටවත් හැඳි වලින් වෙන වෙන විදිහට බෙදලා නෙමෙයි. මේක සාමාන්‍ය රූල් එක. ඉතින් මොකද ICC එක සලකන්නේ ඡන්දයකින් පත් වෙච්ච නැත්නම් ඒක ඉන්ඩිපෙන්ඩන්ට් නැහැ කියන එක. මොකද ICC එක සෑහෙන සැලකිලිමත් වෙනවා ඕක සම්බන්ධයෙන්. ගොඩක් රටවල් වලට ඕක සම්බන්ධයෙන් කතා කරලා තියෙනවා. ඉතින් ඒකත් එක්ක තීරණය කරලා තියෙනවා ඉක්මනින්ම වෝට් එක තියලා ප්‍රෙසිඩන්ට් පත් කරගෙන ගන්නකන් අපිට කිසිම එකකට සහභාගී වෙන්න බෑ කියලා. ඕක තමයි අපේ පැත්තට තියෙන අප්ඩේට් එක. හැබැයි ලෝක ක්‍රිකට් වල ගොඩක් වෙනස්කම් වුණා. අපි මුලින්ම කතා කරමුනේ ODI World Cup එක සම්බන්ධයෙන්. මොකද ඒකනේ ළඟම තියෙන එක. දැන් 2027 ODI World Cup එක තියෙන පැවැත්වෙන්න නියමිතයි. මේ ඕගොල්ලන්ට දැන් දකින්න හම්බෙයි වෙච්ච වෙනස මොකක්ද කියන එක. ඒක ඇත්තටම මොනවාද සවුත් අප්‍රිකා සිම්බාබ්වේ නැමීබියා වල පැවැත්වෙන්න තිබුණේ. මුලින් තීරණය වෙලා තිබුණේ කණ්ඩායම් 12ක් මට මතක විදියට කණ්ඩායම් 12ක් සුදුසුකම් ලබනවා. ඒ 12 තමයි ක්‍රීඩා කරනවා කියලා. නමුත් දැන් ඒක වෙනස් කරා. ඒක වෙනස් කරලා ඊයේ කණ්ඩායම් 14ක් බවට පත් කරලා දිනවා. ඒකෙන් කණ්ඩායම් 10ක් ඔටෝමැටික් ක්වොලිෆිකේෂන් එක හම්බ වෙනවා ODI රෑන්කින් එක. ඉතුරු කණ්ඩායම් 4ට ටීම් 10ක් එකතු වෙලා ග්ලෝබල් ක්වොලිෆයි එකක් ගහනවා. ගහලා ඉවර වෙලා ඒකෙන් කණ්ඩායම් 4ක් සිලෙක්ට් කරගන්නවා. දැන් ඔයගොල්ලන්ට මතක නම් අපි 2019 2023 දෙකේම දැක්කේ කණ්ඩායම් 10ක් ලීග් එකක් එක දිගට ගහගෙන යනවා. ඔතනදී ICC එක හිතලා තියෙනවා ඩෙත් රබර් සෙට් වෙනවා වැඩි කියලා. ඒ කියන්නේ අර ඇසෝසියේට් නේෂන්ස් තාම 50 ඕවර්ස් වල කම්පිටිටිව්නස් එක මදි කියලා. කොහමද අර කණ්ඩායම් 11ක් 11 වෙනි රෑන්ක් එක වෙනකන් කණ්ඩායම් 11ක් සුසුකම් ලබනවා ගෲප් රවුන්ඩ් එකට. ඊට පස්සේ සුපර් සීරීස් ප්ලේන් කියලා එකක් තියෙනවා. ඒකේ 12 13 14 අර ග්ලෝබල් ක්වොලිෆයර් එකේ ලැබු රෑන්ක්ස් තියෙනවානේ. ඒගොල්ලෝ තුන් දෙනා ගහනවා නොකවුට් එක. ඒ නොකවුට් එකෙන් දිනන ඒ කියන්නේ ලීග් එකක් වගේ ගහලා ඒකේ ෆස්ට් වෙන එක්කෙනාව ගේනවා ගෲප් රවුන්ඩ් එකට. ඒතකොට වර්ල්ඩ් කප් එකට ටීම් 12යි. ඒකත් විශේෂී මොකද 2011 තමයි මම හිතන්නේ ලොකු වැඩිම නේෂන්ස් ඉඳපු වර්ල්ඩ් කප් එක අපි දැක්කේ. මතකද ඔයාලට 16ක් හිටියා 2007 හිටියා 2011 හිටියා 16ක් 2015 දී 14යි ඊට පස්සේ 2019 ඉඳලා 23 වෙනකම් මේ අර T20 පුෂ් එකත් එක්ක 10කට අඩු වුණා. මේ අවුරුද්දේදී ආයෙ මේගොල්ලෝ තීරණය කරලා තිනවා 14කට ගේන්න. හැබැයි 14න් 3ක් එළියට ගිහිල්ලා 12ක් 14න් දෙකක් එළියට ගිහිල්ලා 12ක් තමයි ඊළඟ රවුන්ඩ් එකට ගෲප් රවුන්ඩ් එකට එන්නේ. මේ 12 සෙල්ලම් කරනවා. මේකෙන් 7ක් ඇඩ්වාන්ස් වෙනවා සුපර් 7 රවුන්ඩ් එකට. ඒ කියන්නේ මේක 6 දෙකකට බෙදලා මේක සෙල්ලම් කරලා මේකෙන් 7ක් ඇඩ්වාන්ස් කරනවා. මේ 7 රවුන්ඩ් ඔෆ් රොබින් ආකාරයට සුපර් 7 එක සෙල්ලම් කරනවා. ඒකෙන් ටීම් 4ක් තමයි ඇඩ්වාන්ස් වෙන්නේ. මේක කියන්නේ ස්ටේජස් කිහිපයකට ටීම් කිහිපයක් අයින් කරන එක තමයි තියෙන්නේ. ඒ කියන්නේ 12න් 7යි. හරිද? 12 සෙල්ලම් කරලා ඒකෙන් 7යි ඊට පස්සේ 7න් 4යි. ඔහොම තමයි මේගොල්ලන්ගේ ප්‍රධාන බලාපොරොත්තුව තියෙන්නේ කම්පිටිටිව්නස් එක වැඩි කරන්න. මොකද ඩෙත් රබර්ස් අඩු කරලා පුළුවන් තරම් කම්පිටිටිව් කරන්න. මොකද එන්න එක එකනා කැපෙනකොට ඔගේ තියෙනවනේ අර රියැලිටි ෂෝ එකක් වගේ තමයි දැන් මේ වැඩේ වෙලා තියෙන්නේ. ඕක තමයි ODI පැත්තේ තියෙන අප්ඩේට් එක. මොකද හිතන්නේ මේ කරන්න යන වෙනස්කම් ගැන? ඔව් හොඳ උදාහරණයක් තියෙනවා. මේ ඔකත් එක්කම යනවානේ ෆුට්බෝල් වර්ල්ඩ් කප් එක. ඕකෙත් දැන් කණ්ඩායම් ගන්න 48කට වැඩි කරානේ මේ පාර 2026 දී. එතකොට ඒකෙදි අපි දැක්කා
ඔය එන පොඩි ටීම්ස් තිබ්බනිද ඔය කැබෝවඩි වගේ ටීම්ස් හයිටි ඒ වගේ ටීම්ස් ටිකක් හොඳට සෙල්ලම් කරා ලොකු නේෂන්ස් එක්ක. හැබැයි ක්‍රිකට් වල අපි දකින්නේ ඒ වගේ පැරලලි ගහන්න පුළුවන් තත්ත්වයක් මේ පොඩි රටවල් සහ ලොකු රටවල් අතර. දැන් ටෙස්ට් නේෂන්ස් ගහන ක්‍රිකට් එකයි අනිත් ඔය පොඩි රටවල් ගහන අපි හිතමුකෝ බ්‍රසීල් වගේ ටීම් එකක් ළඟින්වත් තියන්න බෑ මේ ශ්‍රී ලංකාව වගේ ටීම් එක. එතකොට ඕමාන් කටාර් වගේ ටීම් එකක් වුණත් සෑහෙන පල්ලෙහෙන් තියෙන. ඉතින් ඒක පොඩ්ඩක් මැච් කරන්න අමාරුයි ටීම්ස් ගන්න වැඩි වෙද්දී. ඒක නිසා වෙන්න ඕනේ මේගොල්ලෝ මේක පාවිච්චි කරන්න හදනවා කිව්වා වගේ. ඉතින් සුපර් 8 වටයත් සුපර් 10 බවට පත් වෙන්න වගේ යන්නේ නේ. සුපර් 7 7 එක. සුපර් 7 වෙනවා. يعني පළවෙනිම සුපර් සීරීස් ඊට ගෲප් රවුන්ඩ් එකේ 12යි. ඒ 12 සෙල්ලම් කරලා ඒකෙන් ඊට පස්සේ 7යි. 7ෙන් තමයි ඩිටර්මයින් වෙන්නේ සෙමි ෆයිනල්ස් ලා කවුද. ඊට පස්සේ T20 World Cup එකේදී සුපර් 10 එකක් වෙනවා. ඔව් T20 World Cup එකේ ඇත්තටම වෙනස්ම වැඩක් කරලා. ඉතින් දැන් ඔයා කිව්වා වගේ මේ 50 over format එකේදී ඇත්තටම අපේ මේ ඇසෝසියේට් නේෂන්ස් තාම අර ලෙවල් එකේ නැහැ. ඒක අපි දැකලා තිනවා මීට අවුරුදු 10කට විතර කලින් හැබැයි එහෙම ලෙවල් එකක් හිටියා. මතක නම් ඔය අයර්ලන්ඩ් මැච් අයර්ලන්ඩ් එහෙම සෑහෙන හොඳ තැනක හිටියා. නමුත් දැන් ටිකක් ඒ ඇඩ්වාන්ස්මන්ට් එක අඩු වෙලා තියෙනවා. හැබැයි T20 වලදී වෙනස් තීරණයක් කරන් තියෙනවා. T20 එකේදී වෙන්නේ මුලින් තිබුණේ මේක ඇත්තටම 2028 ගහන්න තියෙන්නේ ඕස්ට්‍රේලියා නිව්සීලන්ඩ් වල. මුලින් තිබුණේ ටීම් 5 ගහනේ ගෲප්ස් 4ක් මට මතක විදියට. ඒක වෙනස් වෙලා තියෙනවා ටීම් 5 ගානේ ගෲප්ස් 4කට. සෝරි ටීම් 5 ගානේ ගෲප්ස් 5කට. එතකොට 25ක් වෙලා තියෙනවා. කලින් තිබුණේ 4 ගානේ 5යි දැන් 5 ගානේ 5යි. ඊට පස්සේ ඒකෙන් තෝරලා ගන්නවා සුපර් 8 එකට. ඒ සුපර් 8 එකේදී 4 ටීම්ස් දෙකක් ඉන්නවා. ඒක සෙල්ලම් කරලා ඉවරලා ඒක සුපර් 10 එකට. සෝරි සුපර් 8 එක තමයි කලින් තිබුණේ. මේ පාර සුපර් 10 එකට ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ හැම ගෲප් එකේම ෆස්ට් එන ගෲප් ටීම්ස් දෙක එනවා සුපර් 10 එකට. ඒකත් ගෲප්ස් දෙකකට බෙදලා ඉවරලා ඒකෙත් රවුන්ඩ් ඔෆ් රොබින් එකක් යනවා. ඒකෙ වෙන්නේ ගෲප්ස් දෙකේ එක වෙන ටීම්ස් දෙක ඉන්නවනේ. ඒගොල්ලෝ ඩිරෙක්ට්ලි ක්වොලිෆයි වෙනවා සෙමි ෆයිනල් එකට. ඒ වගේම ගෲප්ස් දෙකේ දෙක තුන වෙන ටීම්ස් දෙක එනවා එලිමිනේටර් රවුන්ඩ් එකට. එතකොට ගෲප් 1 එකේ සෙකන්ඩ් උයි, ගෲප් 2 එකේ තර්ඩ් උයි, ගෲප් 1 එකේ තර්ඩ් උයි, ගෲප් 2 එකේ තර්ඩ් උයි එලිමිනේට් එකක් ගහලා තමයි සෙමි ෆයිනල් එකට එන්නේ. මම දන්නේ අර පොඩ්ඩක් කම්පිටිටිව්නස් එක එකත් වැඩි කරලා තියෙනවා. සහ මේගොල්ලෝ මේ ICC කියලා තියෙන ප්‍රධාන කාරණයක් තමයි ෆස්ට් රවුන්ඩ් එකේදී ගෲප්ස් 5ක ටීම්ස් 4 ගානේ ගහලා ඉවර වෙලා ඒකෙන් ඉස්සරහට අරගෙන මේගොල්ලෝ try කරන එක තමයි ඉමර්ජින් නේෂන්ස් ලට තියෙන රිප්‍රසන්ටේෂන් එක වැඩ කරන්නේ. මොකද සුපර් 8 ගන්නේ කලින් තිබුණේ. දැන් සුපර් 10 එක කරාම තව ටීම්ස් දෙකකට chance එක තියෙනවා. එතකොට මේගොල්ලෝ try කරනවා පොඩ්ඩක් කම්පිටිටිව්නස් එක වැඩි කරන්න. ඒ වගේම දැන් අපි දැකපු දෙයක් තමයි මේ පාර තිබිච්ච T20 World Cup එකේදී අර සෙමි ෆයිනල් එක ටීම්ස් 4 තේරුණාට පස්සේ ඇත්තටම තිබිච්ච කම්පිටිෂන් එක අඩු වුණා. දැන් මෙතනදී එතකොට වෙන්නේ අර ටීම්ස් 4ක් විතරයිනේ කම්පීට් කරන්නේ. හැබැයි මෙතනදී වෙන්නේ ටීම්ස් 6කට අවස්ථාවක් තියෙනවා ඊළඟ වටේට යන්න. මොකද එලිමිනේට් එකකිනුත් තව ටීම්ස් දෙකක් එන නිසා. එතකොට කම්පිටිටිව්නස් එක වැඩි කරන්න තමයි මේක වැඩි කරලා තියෙන්නේ. එතකොට කලින් ආපහු කිව්වොත් එහෙම කලින් තිබුණේ 4 ගානේ 5යි. දැන් කරලා තියෙනවා 5 ගානේ 4යි. හරිද? සොරි ගෲප් 5 ගානේ 4යි මේ පාර තියෙනවා 4 ගානේ 5ක්. එතකොට ඒකෙන් දෙක දෙක ඇවිල්ලා 10ක් එනවා. ඒ 10න් පළවෙනි ගෲප්ස් දෙකකට බෙදලා ගහලා ඒ ගෲප්ස් දෙකේ පළවෙනි දෙක සෙමි ෆයිනල් එනවා. අනිත් ප්ලේසස් ගත්ත දෙක තුන වෙච්ච දෙක ගෲප්ස් දෙකේ ඒගොල්ලෝ එනවා එලිමිනේට් එකට. ඕක තමයි ෆෝමැට් එක. මම හිතනවා ප්‍රේක්ෂකයන්ට තේරෙන්නේ නැති කියලා. ඕක තමයි වෙනස් කරලා තියෙන්නේ. මේක ඇත්තටම කරලා තියෙන්නේ ඒගොල්ලෝ ප්‍රධාන වශයෙන් බලාපොරොත්තු වෙනවා. මොකද ඒගොල්ලෝ ඇත්තටම ක්‍රිකට් ප්‍රචලිත කරේ T20 වලින්. T20 තමයි මේගොල්ලන්ගේ ඩ්‍රයිවිං ෆර්ස් එක උනේ අනිත් රටවල් වලට කැමැත්ත ගේන්න. ඉතින් ඒගොල්ලෝ try කරනවා ඇති මේකේ පොඩ්ඩක් ඉමර්ජින් නේෂන්ස් වැඩිපුර සෙල්ලම් කරන්න chance එකක් දෙන එකෙන් පොඩ්ඩක් ක්‍රිකට් තව ටිකක් ඉස්සරහට අරන් යන්න. ඒකත් එක්ක මේ තව ප්‍රසිද්ධ කාරණාවක් වෙනවා. අපි කැමැති වැඩක් වෙන්න යනවා. ඔයා දන්නවනේ මේ දැන් ෆුට්බෝල් වල දිනවනේ ක්ලබ් වර්ල්ඩ් කප් එක. ඔව්. ඒ වගේ මේගොල්ලෝ දැන් කතා බහ වෙවි ඉන්නවා T20 වලටත් ක්ලබ් වර්ල්ඩ් කප් එකක් අරන් යන්න. හරිද? ඒක පොඩ්ඩක් නියම වැඩක් වෙයි කියලා ජොලියක් තියෙන වැඩක් වෙයි කියලා හිතනවා. මොකද දැන් අපි මේ හරි ආස දෙයක් තමයි මේ රටවල් සෙල්ලම් කරනවා වගේම දැන් ඔයගොල්ලෝ හිතන්නකෝ RCB එකයි LPL එක දිනන ටීම් එකයි එහෙම සෙල්ලම් කරන්න අපිට බලන්න අවස්ථාවක් හම්බෙන්නෙම නැහැනේ. ඉතින් එහෙම වගේ වැඩක් වෙනවා නම් හොඳයි නේ. ඒක හොඳයි. මොකද ෆුට්බෝල් විදියටම තමයි මේ පොඩ්ඩක් මේක හදාගන්න හදන්නේ මේගොල්ලෝ. ඉතින් ඒ කියන්නේ පොඩ්ඩක් ග්ලෝබලයිස් කරගන්න. ඉතින් ඒකෙදී අපි දන්නවනේ ෆුට්බෝල් වල තියෙනවනේ ක්ලබ් වර්ල්ඩ් කප් එකක්, එතකොට චැම්පියන්ස් ලීග් එකක්. ඒ වගේ තරඟාවලි තිබුණාම තමයි පොඩ්ඩක් අර ඇට්‍රැක්ෂන් එක වැඩි වෙන්නේ ටික ටික. ඉතින් ලොකු උත්සාහයක් දරාගෙන ඉන්නවා ඒගොල්ලෝ මේ ග්ලෝබල් T20 වර්ල්ඩ් කප් එකක් ක්ලබ් වර්ල්ඩ් කප් එකක් පවත්වන්න. ඒ වගේම ටෙස්ට් පැත්තෙනුත් අර ගොඩක් දෙනා ආසයිනේ ඉතින් මේ ග්‍රෑන්ඩස්ට් ස්ටයිල් එක පොඩ්ඩක් ෆෝමැට් එක පොඩ්ඩක් ආරක්ෂා වෙනවට
ඉතින් ටෙස්ට් පැත්ත ගත්තත් ටෙස්ට් චැම්පියන්ෂිප් එකෙත් සෙමිස් ගහන්න යනවා කියලා ආරංචියක් තියෙනවා මේ එකක්වත් තාම මේ හරියට මේ මොනද T20 එකයි ඒ දෙක කන්ෆර්ම් එකයි තාම නෑ ඕකේ තව කතාවක් කියන්නේ අර ටියර්ස් කඩන කතාවකුත් ඔව් ඉතින් ලොකු දේවල් ටිකක් ඒගොල්ලෝ සාකච්ඡා කරගෙන යනවා මේ දැන් අපි කතා කරන ටික තාම නිල වශයෙන් ප්‍රකාශ කරලා නැහැ හැබැයි යෝජනා හැටියට තියෙන්නේ නමුත් සාකච්ඡාවක් තියෙනවා ටෙස්ට් චැම්පියන්ෂිප් එක සෙමීස් විදියටත් ගහන්න ඉතින් ඒකත් හොඳ එකක් මොකද අර ඇට්‍රැක්ෂන් එකක් ඇති වෙන්නේ මොකද ටෙස්ට් තරගය සාමාන්‍යයෙන් චේන් එකේ උඩම ඉන්න ටීම් එකට අභියෝගයක් දෙන්න බැයි නම් පල්ලෙහා ඉන්න කණ්ඩායම් වලට කවුරුත් බලන්නේ නැහැ ඒගොල්ලෝ දන්නවා කොහොමත් මේගොල්ලෝ ඉස්සරහට යනවා කියලා හැබැයි සෙමි එකක් තියෙද්දි හැම වෙලේම දෙවෙනි තැන ඉන්න කණ්ඩායමට පොඩි chance එකක් එනවා මේ මැච් එක දිනුවොත් ඉස්සරහට යන්න ඒකත් හොඳ එකක් ඊට පස්සේ ආර කියපු තරගාවලි වැඩි කිරීමේ තවත් එකක් තියෙනවා අර quadrangular tournaments දැන් අපි ගොඩාක් බැලුවනේ ඔය 90 ගණන් වල 80 ගණන් වල ක්‍රිකට් බලපු කට්ටියට මතක ඇති triangular tournaments හරිම තරගකාරී මට මතකයි තමයි CB series එක CB series ඒකත් 2005 පස්සේ නෙවෙයි ඊට කලින් තිබ්බ ෂාජා කොකාකෝලා අල්ෆාලා එන්න ගොඩක් තිබ්බ ඔය triangular tournaments ඒ වගේ ගොඩක් ශ්‍රී ලංකාව දස්කම් දක්වලා තියෙනවා පාකිස්තානය නිව්සීලන්ඩ් සවුත් ඇෆ්‍රිකා ඕස්ට්‍රේලියා මේ හැමෝම triangulars වල ගැවතුන් කොන් තරගාවලි කියලා කියන්නේ දැන් නම් වෙන ඒවටත් කියනවා ඉතින් මේ තරගාවලි නැතිවීම මං හිතන්නේ මේ ODI ක්‍රිකට් වල තිබුණු ඇට්‍රැක්ෂන් එක අඩු වෙන්න ගොඩාක් හේතු වුණා මොකද කැලෙන්ඩර් එකේ ඉඩමදි triangulars පවත්වන්න ඒක තමයි ගොඩක් හේතු උනේ මේ ඒක නවත්තන්න හැබැයි දැන් ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා මේ quadrangular නැත්නම් සිව්කොන් තරගාවලි පවත්වන්න ඒක හොඳ දෙයක් මම හිතන්නේ මොකද දන්නවද දැන් අපි සීරීස් එකක් ගත්තොත් එහෙම අපි දකින්න දෙයක් තමයි ටීම්ස් දෙයක් ගහනවා ඒ දෙක ගහන එක තමයි අපිට one day T ටෙස්ට් one day හැම T20 හැම එකම බලන්න බයිලැටරල් එක හැබැයි quadrangular කරාම තියෙන දෙයක් තමයි ඔකේ ෆයිනල් එකක් එනවා එතකොට එතනත් නිකන් අර ටූර්නමන්ට් එක වගේ මේකක් එනවා ප්‍රෙෂර් එක වෙනස් වෙනවා ප්ලේයර්ස්ලාට ඩෙවලොප් වෙන්න ක්‍රමයක් තියෙනවා අපි මේ ගත්තොත් එහෙම ඔය මේ ඉන්දියා ටීම් එක එහෙම 2011 වර්ල්ඩ් කප් එකට එනකොට මම හිතන්නේ ඒගොල්ලෝ මේන්ලි ෆෝකස් කරපු ටූර්නමන්ට් එක තමයි CB සීරීස් එක. වට මතක නම් CB සීරීස් එකේ තමයි පළවෙනියෙන්ම ඒගොල්ලන්ගේ අර සීනියර් ප්ලේයර්ස්ලා ඔක්කොම එළිය තියලා ගිහිල්ලා ජයග්‍රහණය කරන්නේ. ඉතින් ඇත්තටම ඔය වගේ ටූර්නමන්ට්ස් එන එක හොඳයි එකක්. අපි හිතමු මේ දැන් බයිලැටරල් සීරීස් එකක් හම්බෙන්නේ නැති රටවල් උදාහරණයක් විදිහට සිම්බාබ්වේ වගේ රටකට අපිට ඕස්ට්‍රේලියාවේ බයිලැටරල් සීරීස් එකක් හම්බෙන්නේ නැහැ කියලා. හැබැයි quadrangular එකකදී ඒ අවස්ථාව හම්බෙන්න ඉඩකඩ තියෙනවා. අපි ගත්තොත් එහෙම මේ ඉස්සර අපි ගොඩක් හිටියේ එහෙමනේ. අපි අර අන්ඩර්ඩොග් ස්ටෝරි එක තියෙන කාලේදී අපිව ගොඩක් වෙලාවට ගත්තේ කවුරුවත් නැතුණාම ෆිල් අප් කරගන්න තමයි අපිව ගත්තේ. හැබැයි අපි ඒ වගේ perform කරලා තමයි අපි වර්ල්ඩ් කප් එක දින්න දැන්ට ආවේ. ඒක හොඳ දෙයක්. ඒක හොඳ දෙයක්. ඉතින් මම හිතන්නේ බලන ප්‍රමාණයත් ක්‍රිකට් වැඩි වෙයි මේ කාරණාවත් එක්ක. මොකද ඔය වගේ quadrangulars triangulars තියෙද්දි එක මැච් එකකින් මචං දිනන්න ඕනේ. ලොකු රටක් වුණාට. ඉතින් ඒ එක මැච් එක දිනා ගන්න පුළුවන් වෙනවා. දැන් ශ්‍රී ලංකාවත් ඔය 90 ගණන් වල මුල් කාලේ නිව්සීලන්ඩ්ට සවුත් ඇෆ්‍රිකාට එකක් යන ගන්න ඔය ටූර්නමන්ට් එක. ඉතින් ඒක ලොකු මොරල් බූස්ට් එකක් ඒගොල්ලන්ගේ අනාගතයට. එහෙම තමයි ඔය වර්ල්ඩ් කප් එහෙම දිනුවේ ශ්‍රී ලංකාව. නැත්තම් ඉස්සර අපි අන්ඩර්ඩොග් කෙනෙක් කියන එක අමතක කරන්න එපා. හරි පොඩි කණ්ඩායමක්. එහෙම ඉඳලා තමයි ඔය triangulars quadrangulars ගහලා තමයි ඉස්සරහට ආවේ. ඉතින් ඒක හොඳ යෝජනාවක්. ඔය ටික තමයි නේද ගෑන්. ඔව් තව එකක් තියෙනවා එංගලන්තේ පැත්තෙන් පොඩි කතා බහක් තියෙනවා. ඒක තමයි මේ බ්‍රෙන්ඩන් මැකලම් දැන් අයින් වුණානේ ටෙස්ට් පුහුණුකාරීත්වයෙන්. එංගලන්තේ ලිමිටඩ් ඕවර්ස් කරන්න බ්‍රෙන්ඩන් මැකලම් නමුත් ටෙස්ට් වලට වෙන පුහුණුකරුවෙක් යොදා ගන්න උන් තීරණය කළා තියෙනවා. මොකද මම හිතන්නේ එංගලන්තේ ඉන්න සියලුම ස්ටාර්ලාගෙන් මේ වෙද්දි බ්‍රෙන්ඩන් මැකලම්ට ප්‍රශ්න ගොඩක් ඇති වෙලා තියෙන්නේ. කොහොම හරි මේකත් එක්ක එංගලන්තේ තීරණය කරා පොඩ්ඩක් ඒගොල්ලන්ගේ ව්‍යවස්ථාවේ පොඩි වෙනසක් කරන්නයි. ඒක තමයි ඒගොල්ලන්ගේ රෙඩ් බෝල් කෝච් වෙන කෙනාට IPL එකේ කෝචින් ස්ටින්ටක් කරන්න පුළුවන්. මේක පොඩි හින්ට් එකක් දුන්නා කියලා මම හිතනවා මේ වැඩේ ගැන. ඊට පස්සේ මේගොල්ලෝ මේ එංගලන්තේ පුවත්පතකට අනුව 9 දෙනෙක් ෂෝට් ලිස්ට් කරලා තියෙනවා. ඒ 9 දෙනා තමයි ඇන්ඩි ෆ්ලවර්, ස්ටීෆන් ෆ්ලෙමින්, ජස්ටින් ලැඟර්, ජොනතන් ට්‍රොට්, රිචඩ් ඩෝසන්, ටොම් මෝඩි, මයික් හෙසන්, එඩි බිරල් සහ කුමාර සංගක්කාර. මේකේ වැඩිපුරම කතා බහ වෙන එක තමයි දැන් අර දාපු ක්ලෝස් එකත් එක්ක ගොඩක් දෙනෙක් කතා බහ වෙන එකක් තමයි ජස්ටින් ලැඟර්, ඇන්ඩි ෆ්ලවර් සහ කුමාර සංගක්කාර කියන තුන් දෙනාගෙන් එක්කෙනෙක් බොහෝ වෙලාවට මෙතෙන්ට එන්න ඉඩ තියෙනවා කියන මොකද අර ක්ලෝස් එකත් එමු ස්ටීවන් ෆ්ලෙමිනුත් මේ CSK කෝච් කරගෙන ඉඳලා එයා ගිය සතිය අයින් වුණා. ඒතකොට අර ක්ලෝස් එකත් එක්ක හිතුවම ගොඩක් දෙනෙක් හිතන දෙයක් තමයි එක්ක ඇන්ඩි ෆ්ලවර් නැත්නම් කුමාර සංගක්කාර සහ ජස්ටින් ලැඟර්. ලැඟර් ගැන කතා කරනකොට ගොඩක් අය කියන්නේ 2022 දී ලැඟර්ට මේ ජොබ් එක දෙන්න ගියාම එයා බාර ගන්න කැමති වෙලා නැහැ. ඔසීමේට්ස් කැමති නැහැ නේද ඉතින් ඔය වගේ වැඩවල. කොහොම හරි දැන් ලොකු කතාවක් තියෙනවා
බොහෝ වෙලාවට ඇන්ඩි ෆ්ලව කුමාර සංගක්කාර ඔය දෙන්නගෙන් එක්කෙනෙක්ට මේක යන්න ඉඩකඩක් තියෙනවා කියලා. අනිත් අය ගැනත් කතාව තියෙනවා. නමුත් මේ දෙන්න ගැන ලොකු කතා බහක් තියෙනවා. මොකද මයික් හෙසන්ට එන්න බෑ මෙතෙන්. මොකද ඌ පාකිස්තානයේ පුහුණුකරු. දැන් මාස 18ක් වර්ල්ඩ් කප් එකේ දීලා මම හිතන්නේ පාකිස්තානයේ කැමති වෙයි කියලා මයික් හෙසන් රිලීස් කරන්න. ට්‍රොට් ගැනත් කතාව තියෙනවා. රිචඩ් ඩෝසන් සහ අඩි බිරල් ඒ දෙන්න පොඩ්ඩක් පෝර්ට්ෆෝලියෝ එක මේ අනිත් අයට වැඩි අඩු නිසා ඒ දෙන්න ගැන ලොකු කතා බහක් නැහැ. මොකද ඉතින්නේ ෆ්ලවර් ගනීද සංගක්කාරගෙන මට නම් හිතෙනවා ෆ්ලවර්ට ඇයි කියලා. ඔව් ලැඟගේ කතාව හරි ඉන්ටරෙස්ටිං. මොකද ජස්ටින් ලැඟ ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ පුහුණුකාරීත්වයෙන් අයින් වෙන්නේ එයා සැර වැඩි කියලා. මොකද එයා ගැන කම්ප්ලේන්ට්ස් ගොඩක් තිබ්බා මේ ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන්ගෙන් මෙයාත් එක්ක වැඩ කරන්න හරි අමාරුයි කියලා. හරි ටෆ් කෝච් කෙනෙක්. හැබැයි එයා මේ ගොඩක් දිනුවා මැචස්. මම අහලා තියෙනවා අර කොවිඩ් කාලේ ප්ලේයර්ස්ලට කොවිඩ් හැදෙන්නත් හේතුව ලැඟගේ මේ ස්ටිෆ්නස් මේ ප්‍රැක්ටිස් ෂෙඩියුල් එක කියලා නේ. මොකද එයා හරිම ටෆ් කෝච් කෙනෙක්. මොකද රියල් ලොසියෙක්. ඔය අනුකරංග ලොසිස්ලා කියන්නේ ඒ වගේ ජාතිය කට්ටිය. දැන් නම් එහෙම කට්ටිය නැති තරම් ඔය පැට් කමින්ස් වගේ කීප දෙනෙක් තමයි ඉතුරු වෙලා ඉන්නේ. ඉතින් මං හිතනවා මේ මං හරි කැමතියි බලන්න ජස්ටින් ලැග වගේ කෙනෙක් ඉංග්ලන්ඩ් ප්ලේයර්ස්ලාත් එක්ක කොහොමද වැඩ කරන්නේ කියලා. මොකද ඔයගලට මේ ලැග කෝච් කරන විදිය බලන්න ඕනේ. ඇත්තටම බලන්න අර මේ ඇෂස් කියලා මේ සීරීස් එකක් තියෙනවා ඇමසන් ප්‍රයිම් එකේ. ඒක අර උස්මාන් කවාජරේ බයින විදිය දැක්කම පිස්ස හැදෙනවා. ඒක මං හිතන්නේ මේ වෙනම එකක් වෙයි. ඒක මං හිතන්නේ ගොඩාක් නිවුස් හැදෙන එකක් වෙන්න පුළුවන්. කුමා සංගක්කාර මෙතෙන්ට යයිද කියන එක මම හිතන්නේ ශ්‍රී ලංකාව පැත්තෙන් හොඳ. ඒ කියන්නේ අපිට ටිකක් ආඩම්බර වෙන්න පුළුවන් එකක්. දැන් සමහර අය අහනවා මේ වටේ තියෙනවට ආඩම්බර වෙන්නේ මොකද කියලා. එහෙම තමයි අපිට දැන් ජීවත් වෙන්න සිද්ධ වෙලා තියෙන්නේ. මොකද අපේ රටේ ආඩම්බර වෙන්න තියෙන දේවල් ටිකක් අඩුයිනේ. ඉතින් අපිට සංගක්කාර ගණීත මොකද සංගක්කාරට මෙහෙත් මේ පොඩි කමිට්මන්ට් එකක් තියෙනවා නේද? මෙහෙත් තියෙනවා. මොකද එයා ක්‍රිකට් කමිටි එකේ තියෙනවා මේ වෙලාවේ. ඒ වගේම IPL එකෙත් ලොකු වැඩ ටිකක් එයාට තියෙනවා. ඒ වගේම එංගලන්ත කණ්ඩායමත් ගත්තොත් ඒක ලොකු වගකීමක් වෙයි. එතකොට කීපයක් අතරින්නත් වෙයි. ඇන්ඩි ෆ්ලවර් කාලයක් හිටියනේ එංගලන්ත පුහුණුකරු හැටියට. ඉතින් ඒ කාලේ නෝට් තමයි නේද මම හිතන්නේ 15 වර්ල්ඩ් කප් එකේ ඔය ඇලිස්ටර් කුක් එහෙම වැඩ දැම්මේ 10 T20 වර්ල්ඩ් කප් වැඩ දැම්මේ යාගේ කාලේ ඔය ඇන්ඩ්‍රු ස්ට්‍රවුස් එහෙම. ඉතින් එයා ලොකු සේවයක් කරලා එයා හදපු වේදිකාවේ තමයි ඇත්තටම මේ ඉංග්ලන්ඩ් ක්‍රිකට් උඩට ආවේ. මොකද ඊට කලින් එංගලන්ත පුහුණුකරු කියන්නේ එච්චර ඇග්‍රෙසිව්ලි ගහපු කට්ටිය නෙමෙයි ක්‍රිකට් එක. ඉතින් මම හිතන්නේ හොඳ ලයිස්තුවක් ටොම් මූඩි එහෙමත් ඉන්නවා. ටොම් මූඩිත් ඔය කාලයක් ශ්‍රී ලංකාවේ මේ අන්තිම කාලේ එයත් 2011 කන්සල්ටන්ට් කෙනෙක් හැටියට වැඩ කරා. ඔව් නෑ මම කියන්නේ ඊට කලින් 2011 වර්ල්ඩ් කප් එකේ 11 සහ 7 මං හිතන්නේ ගෝල්ඩන් ඊරා එකේ කෝච් ලංකාවේ. ඊට පස්සේ ආ කන්සල්ටන්ට් කෙනෙක් හැටියටත් ලංකාවේ හිටියා. පස්සේ ආ පඩි ගන්නේ මොකද මෙච්චර නිකන් කියලා ප්‍රශ්නිකුත් ඇවිල්ලා තමයි ආ ලංකාවෙන් ගියේ. ඉතින් එංගලන්තේ ඕවා දිහාත් බලයි ටිකක්. කොහොම හරි මට හිතෙනවා ස්ටිවන් ෆ්ලෙමිං නුත් හොඳ ඉන්ක්ලූෂන් එකක් මේ ලිස්ට් එකට. එයා මේ අයින් වුණත් එක්ක පහුගිය සතියේ කිව්වා වගේ. ඉතින් ඒකත් ඉන්ටරෙස්ටිං. මං අර ක්‍රිකට් නිකන් ක්‍රිකට් ලිටරසි වලට ආස කෙනෙක් හැටියට, ලිටරචර් වලට ආදරය කරන කෙනෙක් හැටියට මං කැමති ජස්ටින් ලැඟ එංගලන්ත කණ්ඩායමේ ක්‍රීඩකයෙක් එක්ක වැඩ කරන්නේ කොහොමද කියලා පොඩ්ඩක් බලන්න. මම මේ ඇන්ඩි ගැන කියන්න ගිය එකක් තමයි ඇන්ඩි තව එකක් තමයි ඉතින් RCB වලට පළවෙනි IPL කුසලානේ අරන් ආපු කෝච් ඇන්ඩිත් එක්ක වැඩ කරන්න ගත්තට පස්සේ තමයි ඒ කියන්නේ ඇත්තටම මේ ලෝකෙ ක්‍රිකට් වල ඉන්න හොඳම පුහුණුකරුවන් 5 දෙනා තිරුවොත් ඇන්ඩි ෆ්ලවර් කියන්නේ මේ 5 දෙනා අතර ඉන්න ඕන පුහුණුකරුවෙක් විදිහට තමයි මම හිතන්නේ. සෑහෙන හොඳ කෝච් කෙනෙක්. ඉතින් මම හිතන්නේ අපි ගොඩක් දේවල් කතා කරා. වැදගත් දේවල් ටිකක් කතා කරන්න හම්බෙච්ච දවසක් අද. ඉතින් ගානුතුමත් අද ක්‍රිකට් නම් ක්‍රිකට් වැඩසටහනින් සමුගෙන යමු. අපේ දැන් channel එක ඇතුලේ වැඩ කටයුතු ගොඩාක් සිද්ධ වෙන බව මේ channel එකේ ඉන්න කට්ටිය දන්නවා. අපේ top 5 එකක් යනවා. ක්‍රීඩකයෝ ගැන ගායනුවේ මමයි වාද කරන top 5 වැඩසටහන. ඒ වගේම ඉන්ටර්වියු සීරීස් එකක් තියෙනවා ක්‍රිකටර්ස්ලාත් එක්ක අපි කරන. ඒගොල්ලන්ගේ අතුලාන්තය මොන වගේද කියලා කතා කරන එකක්. ඒකත් ඔයගොල්ලෝ නරඹලා තිබුණා ගොඩක්. ඉතින් තවත් නරඹන්න. ඒ වගේම මේ ක්‍රිකට් නම් ක්‍රිකට් එක අපි කතා කරනවා මේ කාලීන දේවල් එක්ක කොහොමද ක්‍රිකට් වෙනස් වෙන්නේ කියලා. ඉතින් මේ සියල්ල ඔයගලන්ට බලන්න පුළුවන් ක්‍රිකට් නම් ක්‍රිකට් channel එකෙන්. සහ අපිව subscribe කරන්න. ඔයගලන්ගේ comments දාන්න. අපි හැමදාම බලනවා. ඉතින් පහුගිය සතිවලත් හොඳ comments තිබ්බා. ආදරණීය comments ගොඩක් තිබ්බා. අතීතය මතක් කරපු දේවලුත් එක්ක. ඉතින් ගොඩක් ස්තුතියි. අපි මේ සතියට යමු නේද? ඔව් එහෙනම් අද ක්‍රිකට් නම් ක්‍රිකට් වලින් සමු ගන්න. ජය වේවා.